ආයුබෝවන් සුබ දවසක් වේවා 2026 අගෝස්තු මාසයේ දෙවැනි සතිය ගෙවිලා යනවා. විශේෂයෙන්ම මේ සතිය තුල සුවිශේෂී ග්‍රහ මාරුවක් සිද්ධ වුණා. ඒ තමයි මේ සෞර ග්‍රහ මණ්ඩලයේ රජු එහෙම නැත්නම් ප්‍රධානියා හැටියට සලකන රවි ග්‍රහයා Tamanගේ ස්වශේෂ්ත්‍ර රාශිය වෙන සිංහ රාශිය වෙතට සංක්‍රමණය වීම එහෙම නැත්නම් පැමිණීම මේ තුල බොහෝ දෙනා ඔබේ ජීවිතයේ ඉදිරිය පිළිබඳව ලග්නය පදනම් කරගෙන යම් පුරෝගතනයන් බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ ශනි ග්‍රහය ලග්නාධිපතිත්වය දරන මකර ලග්න හිමි ඔබට මේ ඔබේ ඉදිරි ජීවිතය කොයි ආකාරයෙන්ද කියලා සාකච්ඡා කරන්නට විශේෂයෙන්ම මේ වෙලාවේදී රවි ග්‍රහය ඔබේ පැමිණීම සිද්ධ වෙන්නේ 8 වෙනි භාවයට කේන්දරයක නරකම ස්ථානය කියලා හඳුන්වන්නේ සාමාන්‍යයෙන් 8 වෙනි ස්ථාන භාවය. ඉතින් 8 වෙනි භාවයට රවිගේ පැමිණීමත් එක්ක කේතු ග්‍රහයක් මෙතන රැඳිලා ඉන්නවා. ඒ වගේම 7 වෙනි තුල ඔබේ ගුරු සහ බුධ තන්පත් වෙලා ඉන්නවා. ඒ වගේම 6 වෙනි තුල කුජ. ඒ වගේම විශේෂයෙන්ම 9 වෙනි තුල මේ වෙලාවේදී සිකුරු ග්‍රහය නීචව තන්පත් වෙලා ඉන්නේ. ඒ වගේම 2 වෙනි තුල ඔබේ මේ වෙලාවේදී රාහු ග්‍රහය තන්පත් වෙලා ඉන්නවා. 3 වෙනි තුල වක්ක ස්වභාවයෙන් ශනි ග්‍රහය තමයි තන්පත් වෙලා ඉන්නේ. ඉතින් මෙන්න මේ ග්‍රහස්ථිතියමත් එක්ක ඔබේ ඉදිරි ජීවිතය ගැන කතා බහ කරන්නට තමයි සූදානම් වෙන්නේ. මේ වෙලාවේදී මකර ලග්න හිමි ඔබට සමාජ සම්බන්ධතා, මිත්‍ර සම්බන්ධතා වගේ දේවල් ගැන කතා කරද්දී මේ සමාජ පරිසරය තුලදී යම්කිසි බාධාකාරී ස්වභාවයන්, පීඩාකාරී ස්වභාවයන් ඇති වෙනවා. විශේෂයෙන්ම සබඳතා නිසා ප්‍රශ්න ගැටලු මතු කර ගන්නට ඉඩකඩක් තියෙන වෙලාවක්. ඒ වගේම මේ සමාජ සම්බන්ධතා තුල ඔබට වැරදි උපදෙස් ලැබෙන, ඒ වගේම වැරදි දෙයට ඔබ යොමු කරන පිරිස ඔබ වෙතට ආකර්ෂණය වෙන ස්වභාවයක් මේ වෙලාවේදී තියෙනවා. විශේෂයෙන්ම නරක මිත්‍ර අසුර කියන කාරණාව ඔබ සමහර වෙලාවට අර සමීප මිතුරන්ව අතහැරලා අන්න එවැනි නරක අය එහෙම නැත්නම් Tamanට කිසිම කොයිම විදිහකින් හරි තමන්ගේ ජීවිත පැතිකඩකට ගැටලුවක් ඇති කරන අය ලං කර ගැනීමේ ස්වභාවයක් මේ වෙලාවේ තියෙන්න පුළුවන්. මේ වෙනකොටත් මකර ලග්න හිමියන් එවැනි ගැටලු වලින් පීඩා විඳිනවා වෙන්නටත් පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ කල්පනාකාරී වෙලා තමන්ට ගැළපෙන අය තමන්ගේ ජීවිත පැතිකඩ වලට යම් උදව්වක්, උපකාරයක්, උපදෙසක් ලැබෙන පිරිසක් ලං කර ගැනීම තමයි විශේෂයෙන් කළ යුතු වෙන්නේ. ඒ වගේම අර සමීප මිත්‍රයින් අතහැර දැමීම නෙමෙයි, ඔවුන් හරියට තෝර බේරගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍යයෙන්ම වැදගත් වෙනවා මේ වෙලාවේදී මකර ලග්න හිමි ඔබට. එහෙම නැත්නම් ඔබ කොයිම අවස්ථාවක හරි මේ කාල සීමාවේ නොවෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉදිරි කාල සීමාවකදී ඔබට මේ ඇති කරගන්නා සම්බන්ධතා නිසා ගැටලුකාරී ස්වභාවයන් ඇති වෙන්නට ඉඩකඩක් තියෙන බව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. මේ වෙලාවේදී රැකියා කටයුතු වලදී ඔබට රැකියාව තුල ලැබීම් යම් කිසි විදිහකින් බාධාවන් වෙන්නට පුළුවන්. අර ලැබෙන මුදල වැය පක්ෂයේ ඉහළ යාම නිසා තමන්ගේ ජීවිතයේ විවිධ වැඩ කටයුතු වලට මදි වීමේ ස්වභාවයක් තියෙනවා. ඉතින් ණය වෙන්නට සිද්ධ වෙන්න පුළුවන්. රැකියා පරිසරය තුළ උනත් ටිකක් මනස පීඩාකාරීව තමයි රැකියාවේ නිරස්ත වෙන්නට වෙන්නේ. ඉතින් මේ නිසා ඔබ කල්පනාකාරී වෙලා මේ தත්ත්වය හඳුනාගෙන වැඩ කටයුතු කරන්නට ඕනේ. රැකියා පරිසරය තුළදී ඔබේ ඉදිරිය ගැන හිතලා මේ වෙලාව ගැන නෙමෙයි ඒ බාධාවන් මැද්දේ තමන්ගේ වැඩ කටයුතු ටික හරියට නිවැරදිව නිසියාකාරව නිසි වෙලාවට ඉෂ්ට කරලා අනුන්ගේ දෙයට හිත යොමනවට වැඩිය තමන්ට අදාළ දේ කරගෙන මේ වෙලාවේ අර පාඩුව වැඩ කරනවා කියලා කියන්නේ අන්න ඒ වගේ සාමාන්‍යයෙන් තමන්ට අදාළ දේ පමණක් සිද්ධ කරගෙන ඒ රැකියාව නිසි විදිහට කරගන්නට උත්සාහ කරනවා නම් තමයි වඩාත් යහපත් වෙන්නේ. ලැබීම් පැත්ත ගැන ටිකක් හිතන හින්දා මේ වෙලාවේ මේ පැත්ත ගැන ටිකක් මනසින්වත් ඔබ බිඳ වැටීමක් තියෙනවා ආර්ථික තත්ත්වය සම්බන්ධව. ඉතින් ඒක ගැටලුවක් කරගන්නට එපා. ඉදිරි කාලයේ යහපත් වෙනවා. විශේෂයෙන් මේ වෙලාවේ කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන රැකියාව නිසියාකාරව සිද්ධ කරගෙන ඉදිරියට යන එක තමයි කළ යුතු වෙන්නේ. ඔබට ලැබීම් තිබෙනවා. ඉතින් අර කලබල වෙලා හදිසි තීන්දුව ගන්න යන්න එපා. බුද්ධිමත්ව විමසීමෙන් මේ වැඩ කටයුතු කරගන්න කියලා තමයි කියන්නට තියෙන්නේ. ව්‍යාපාරික පැත්ත උනත් ටිකක් කල්පනාකාරී වෙන්නට ඕනේ මේ ණය කිවිසුම් ගත වීමේදී. ඒ වගේම පුද්ගලයින්ගෙන් ණය ලබා ගැනීමේදී ඔබ සමහර වෙලාවට ලැබෙන නිසාම අරගන්නට පුළුවන් ණය මුදල් ඒවා අවශ්‍ය දෙයට නෙමෙයි වියදම් වෙන්නේ, අනවශ්‍ය දෙයට
ඔබ ව්‍යාපාරයක් කරන්න එහෙම නැත්නම් ස්වයං රැකියාවක් කරන්න යන්ත්‍ර සූත්‍රයක් මිලදී ගන්නට ව්‍යාපාරයේ දියුණුවට කියලා යම් මුදලක් ලබා ගත්තොත් ඒක ඒ කාර්ය සිද්ධ නොවි විය පැහැදම් වෙන්නට පුළුවන්. ඉතින් අත්‍යවශ්‍ය දේ නිසි විදිහට ඒ විනයක් ඇතුව වැඩ කටයුතු කිරීම තමයි කළ යුතු වෙන්නේ මේ වෙලාවේදී. එහෙම නැත්නම් අර අනවශ්‍ය පීඩාවක් සහිතව අනවශ්‍ය විදිහට බාධාකාරී තත්ත්වයන් නැති කර ගන්නට පුළුවන්. ඒ වගේම හරි විදිහේ ආයෝජකයින් ඔබට හමු වෙනවා. ඉතින් ඒ අය නිවැරදිව තේරුම් අරගෙන ඔබේ ව්‍යාපාර කටයුතු වලට එකතු කර ගන්නට ඕන සහ ඔවුන්ගේ හයියක් ශක්තියක් ඇති කරගෙන මේ ව්‍යාපාරවල ඉදිරියට ගමන් කරන්නට ඔබ උත්සුක වෙන්නට ඕන කියන කාරණාව තමයි කියන්නට තියෙන්නේ. විශේෂයෙන් මකර ලග්න හිමි ඔබට. ඉතින් ඒ වගේම ඔබට මේ වෙලාවේදී පවුලේ වැඩ කටයුතු නම් තරමක් දුරට බොහොම යහපත් වෙනවා. ඔවුන්ගේ උදව් උපකාර ඔබේ වැඩ කටයුතු වලට ලැබේවි. ඔවුන් සමග සාමූහිකව බොහොම වෙලාවට සතුටින් වැඩ කටයුතු කරන්න හැකියාවක් තියෙනවා. පවුලේ දියුණුවට අවශ්‍ය වැඩ කටයුතු කරන්නට ඔබට අර එකතු වෙලා වැඩ කරන්න ඔවුන්ගේ උදව් උපකාර Tamanට ලැබෙන වෙලාවක් ඒ දේවල් හරි විදිහට ලබාගෙන ඒ පවුලේ ඉදිරි දියුණුව සදා ගන්න එක ඔබේ වගකීමක් වෙනවා. විශේෂයෙන්ම යම් බාධාකාරී ස්වභාවයන් එන්නට පුළුවන් නිවාස ඔය දේපල සම්බන්ධව කටයුතු වලදී ඉතින් ඒ දේවල් නිසි විදිහට ඒ පාර්ශ්වයන් එක්ක සාකච්ඡා කරලා Tamanගේ නිවැරදි මාර්ගයක අරගෙන යන එක තමයි කරන්නට ඕනේ. හදිසි තීන්දුව తీරන මොනම අවස්ථාවකවත් ගන්නට එපා. බුද්ධිමය විදිහට කල්පනා කරලා නිසි විදිහට තීන්දුව తీරන අරගෙන කටයුතු කරන්න කියලා කියන්නට තියෙන්නේ. ආදර සම්බන්ධතාවවලදී නම් ඔබ ටිකක් පරීක්ෂාකාරී වෙන්නට ඕනේ. ඒවැ අර ඉදිරි පැවැත්ම සම්බන්ධව යම් විදිහකින් බාධාකාරී තත්ත්වයන් ඒවා ආදර සම්බන්ධතාවවලට පැන නගින්නට ඉඩ කඩක් තියෙනවා මේ වෙලාවේදී. ඒ වගේම විවාහ අපේක්ෂාවෙන් සිටින අය Tamanට සුදුසු සහකාරියන් තෝරාගෙන ඒවා නිසි විදිහට අවබෝධ කරගෙන ඒ කේන්දර පරීක්ෂා කරලා ඔවුන්ගේ හැඟීම් තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඔබේ විවාහ ජීවිතය ඇති කරගන්න එක තමයි කළ යුතු වෙන්නේ මේ වෙලාවේදී. ඒ වගේම අර බොහොමයක් වෙලාවට මේ වෙලාවේදී කල්පනාවෙන් වැඩ කටයුතු කිරීමක් තමයි මේ මකර ලග්න හිමියන්ට කළ යුතු වෙන්නේ. මොකද ඔබ තීන්දුව తీරන ගන්න එක අර දුරදිග හිතලා වැඩ කටයුතු කරන්න කියලා තමයි ඉල්ලා හිටින්න තියෙන්නේ. ව්‍යාපාරික පැත්ත වේවා, සමාජ පසුබිම වේවා, පවුලේ කටයුතු වේවා. Taman බුද්ධිමත්ව තීන්දුව తీරන අරගෙන වැඩ කටයුතු කළොත් ඔබට මේ කාල සීමාව ඉතාමත්ම යහපතක් අත් කර ගන්නට පුළුවන් කාල සීමාවක් බවට පත් වෙනවා. ඒ වගේම මකර ලග්න හිමි දරුවන් විශේෂයෙන්ම කියන්නට ඕනේ ඔබේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳව හිතලා ඒ අධ්‍යාපන කටයුතු වල යම් දියුණුවක් ලබා ගන්නට අවශ්‍යයි. මොකද පසුගිය කාලයේ අධ්‍යාපනයේ බාධා පීඩා ඇති වුණා. ඔබ ඒ කාර්යයෙන් පරිබාහිරව වෙනත් අරමුණු වල ඔබේ හිත රඳවාගෙන වැඩ කටයුතු කළා. ඒ තුළ අර පාඩම් කටයුතු අතපසු වුණා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මනසේ නිවැරදිව නිර්වුල්ව රඳවා ගැනීම අපහසුතාවයක් ඔබට තිබුණා. නමුත් මේ වෙලාවේදී ඒ තත්ත්වයන් මගහැරගෙන ඒ ජයග්‍රහණයන් උදෙසා වැඩ කටයුතු කරන්නට ඔබට පුළුවන්. අනෙක් ක්ෂේත්‍රවල වගේම තමන් අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රධාන කාර්ය බවට තමන්පත් කර ගන්නට ඕනේ. ඒ මනස නිසි විදිහට මෙහෙවගෙන අධ්‍යාපන ජයග්‍රහණ වෙනුවෙන් ඔබ වැඩ කටයුතු කරන්නට ඕනේ කියන කාරණාව මතක් කරනවා. ඒ වගේම අසනීපකාරී ස්වභාවයන් විශේෂයෙන් ආහාර ජීර්ණ පද්ධතිය මේ ශරීරයේ උෂ්ණත්වය සම්බන්ධ රෝගාබාධ තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. සමේ ආසාදන වගේ දේවල් ඒ තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වෙලා නිසි වෛද්‍ය උපදෙස් අරගෙන ඒ තත්ත්වයන් සමනය කරගෙන මේ මිශ්‍ර ඵලදායී තත්ත්වයක් සාමාන්‍යයෙන් දල වශයෙන් ගත්තොත් මකර ලග්න හිමි ඔබට මේ වෙලාවෙත් තියෙන්නේ. ඒ වගේම තමන්ගේ දෙමව්පියන් ගැනත් මේ වෙලාවේදී ටිකක් හිතන්නට ඕනේ. සහෝදර සහෝදරයන් එක්ක වැඩ කටයුතු කිරීම සම්බන්ධව දුරදිග හිතලා තීන්දුව తీරන ගන්නට ඕනේ. කලබලකාරීව වැඩ කටයුතු නොකර බුද්ධිමත්ව යම් තීන්දුවක් ගනිද්දී ඒ පිළිබඳව දෙවරක් නෙවෙයි තෙවරක් හිතලා නිසි විදිහට තමන්ගේ මනස මොළය ඒ දේවල් වලට මෙහෙवला වැඩ කටයුතු කළොත් ඔබට ඉදිරි කාලයේ යහපත් කරගන්නට හැකියාවක් තියෙනවා. ග්‍රහ බලය යහපත් කියලා තමන් ඒ උත්සාහය නොදරුවොත් ඒ දේවල් නොලැබී යනවා. ඒක තමයි යථාර්ථය. ඒ වගේම ඔබ උත්සුක වුණොත් තමයි ඒ වායේ යහපතත් ඔබට ලැබෙන්නේ. ඉතින් යම්කිසි පරිබාහිරව මෙයින් ඔබ යම් පීඩාවක් විඳිනවා නම් ඒ ඔබේ පුද්ගලික කේන්දර සටහන පරීක්ෂා කර ගැනීම තමයි කළ යුතු වෙන්නේ. ඒ තුල නිසි විදිහට ජ්‍යොතිෂ වේදිකව ලවා පරීක්ෂා කරවාගෙන
අය අවශ්‍ය වත්පිළිවෙත් සිද්ධ කරගෙන ඒ වැඩ කටයුතු සාර්ථක කරගන්න ඔබ උත්සුක වෙන්නට ඕනේ. ඒ බව මතක් කරන්නේ විශේෂයෙන් නැතම් අය දෝෂ දර්ශනයට ලක් කරනවා මේ ලග්න පලාඵල පොදුවේ වැරදි හෝ ඔබේ ජීවිතයට සම්බන්ධ නැත කියන කාරණාව සම්බන්ධව. ඉතින් මේක හුදෙක්ම පොදු පලාඵලයක්. ඒ ග්‍රහ සැකිල්ල ග්‍රහ පිහිටීම මත පදනම්ම කරන ලබන දල පුරෝකතනයක්. ඉතින් එය ඔබේ පුද්ගලික කේන්දර සටහන් අනුව වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. ඒ බව තේරුම් අරන් වැඩ කටයුතු කරන්නට ඕනේ. අසරණයින්ට උදව් උපකාර කරලා සෙත් පිරිත් ශ්‍රවණය කළා සත්‍යයනා කළා තමන්ගේ ආගම ආනුකූලව ධර්මානුකූලව හැසිරුණොත් ඒ වගේම ආනාපාන සති භාවනාව මෛත්‍රී භාවනාව වගේ භාවනාව ප්‍රගුණ කළා මානසික සෞඛ්‍ය සහනය ඇති කරගෙන වැඩ කටයුතු කළොත් ඔබට ඉදිරියේ යහපත් කරගැනීමේ හැකියාවක් තිබෙනවා. අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා ඔබේ ඉදිරි ජීවිතය වාසනාවන්ත යහපත් ජීවිතයක් වේවා. විශ්ව ශක්තිය ආශිර්වාදය ඔබට ලැබේවා කියලා. මාලා අනේ අපේ දුවගේ කේන්දරේ බලව ගන්න හොඳ තැනක් කියන්නකෝ. ඇයි රමණි හොඳම තැනනේ. ඉසිවර අසපුවා. 17 වසරක විශ්වාසය සමගින් ඔබේ සියලුම ජ්‍යොතිෂ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට පහත අංකයෙන් WhatsApp මගින් සම්බන්ධ වන්න.